වෙල්කම් කියලා පිළිගන්න ඔන්න පුතේ තවත් රියැක්ෂන් වීඩියෝ එකක් අරගෙන ආවේ මූස්ගේ අලුත් ට්‍රැක් එක ඔයාලා මේ බලලා ඉතින් මේ වෙද්දි මේ මම මේ රැප්ම රියැක්ෂන් කරන නම් මම මොකද කියලා අහන්න එපා දැම්ම මේ තව ඉස්සරහට එක එකව ගේනවා සහ මම මේ ළඟදී මචං මම ඔය කියන්නේ Facebook එකේ යද්දි හිම්මෙන් දැක්ක වීඩියෝස් කෑලි තමයි කියන්නේ මම දැක්ක මේකේ පට්ට කියන්නේ TSS පොඩි පොඩි කෑලි යනවනේ එහෙම ඒ දැක්ක මචං සුපර් එඩිට් එකක් ගහලා තියෙන සීන් එකක් දැක්ක හරියද එතකොට ඒ මං හිතුවා අනිවාර්යයෙන් ක්‍රියේට් කරන්න ඕන කියලා සහ ඇත්ත කතාව මම මේක තාම ඇත්තටම බැලුවේ නැහැ ෆුල් එක එහෙම මෙහෙන් දැක්ක වීඩියෝ කෑලි බොරු කියන්න ඕනේ නැහැ ට්‍රැක් එක නම් ඔයාලා සෑහෙන්න අහලාදී මචං මේක අමුතුම මාර කෙලිම පිස්සු හැදෙන මේ ට්‍රැක් එකක් ඒකදී මම ට්‍රැක් එක ගැන කියන්නේ නැහැ මොකද මම ඒකට එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි හින්දා අපි කතා කරමු වීඩියෝ එක ගැන හරිද එහෙනම් අපි කතා ඕනේ නැහැ ට්‍රැක් එකට යන් අපි බලමු කවුද මේක එඩිට් කරලා තියෙන්නේ සහ DOP සීන් එක කවුද කරලා තියෙන්නේ බලමු එතකොට ආටිස්ට් තුන් දෙනා ඉන්න මචං මූස් කීෆා ස්මෝකියෝ ඊට පස්සේ ෆිල්ම් බයි බුල්ටෝ ස්ටුඩියෝ බුල්ටෝනේ හරියට දන්නේ නැහැ සමා වෙන්න වැරදිනා ඩිරෙක්ටර් DOP එඩිට් ඇන්ඩ් කලරිස්ට් බුල්ටෝ ස්ටුඩියෝ DOP ඩුබායි සුරු රණතුංග එතර මීඩියා ෂා ලස්සන නමක් මම දැක්ක විදිහට නම් මේක පට්ට මේ අපි නම් වීඩියෝ එක අම්බර පරණ කැලේක මචං එහෙම සීන් එකක් එන්නේ අර හොල්මන් ලයින් එකක් ඔය අම්මා ඒ ටෙක්ස්ට් එක මාරාතල්ලේ අඩෝ මේ භයංකාර ෆීලින් එකක් දැනෙනවා බා වාහ් අඩෝ ඩුබායි වල ෂූට් කරලා තින්නේ ස්මෝකා Yo. Hey. Pilihan dah tukar ni ya. ෆිල්ම් ස්ලෝ මොෂන් ෂොට් එකක් කරන ලස්සනයි ඈ Hey. මේ කලර් ග්‍රේඩ් එකේ වෙනම ලුක් එකක් තියෙන්නේ අර අමුතු ඩල් Hey. පට්ට ඩේන්ජරස් වයිබ් එකක් තේරෙන්නේ බා සුපිරි Hey. Parpadan kau dah ani peta palang koku. Dia na eva ati yepa tawa mana kutu. Dan again na toya vena bana matu de parak no hit. Qatar. Kutu tada sulang ele bada kuna tu hamanai. Ekuna tu wasella mata ma hamanai. Lian da form mene hituna gamanai. අඩෝ ලස්සනයි බා Balance කරන ගමන්මයි. Track එක මිසක් නැ මකාගෙන ගුණ. පට්ට එනර්ජි එකක් තියෙනවා කාගෙන කුණ. එන වන දාගෙන උණ ගිහින් ගහගෙන එන මුලි කොට සල්ලකුණ වතන ස්ටාප් පව ගන්න ටූල්ස් තොග විතරයි පෙලි මම දෙන්නේ ලූස් කවුද ගේමින් පිට ගිහිල්ලා කඩන්නේ රූල්ස් උන්ගේ අතපය හතර කඩන්න බූත් පාටා මේක නම් සෑහෙන්න යා ට්‍රෙන්ඩ් ඉන්නේ මේ පාටයි ආශ්‍රය කරන්නේ මැනලයි මගේ වර්ගම විතරයි නවතින්නේ කොමස් සෙල්ලම පිට දැක්ක අඩෝ මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි මගේ වර්ගම විතරයි නවතින්නේ කොමස් සෙල්ලම දිනලයි මං කරත් විතරයි මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි මගේ වර්ගම විතරයි නවතින්නේ කොමස් සෙල්ලම දිනලයි මං කරත් විතරයි මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි පට්ට බා නයි පද මරන උමර මරන්න යන්නේ මම රයි මම බැස්සම සෙලවට දැන්දෙත රයි පදිබලක අසමම අපාය තමයි මගේ වර්ගේ මම විතර ඉන්නේ බරම් අර ඔල කැරිය මුලට මුල බරෙන් අර ඔස කැරණි බෝඩරේ මම මත කරම් මගේ පදම් මරයි තොපේ පරම් ඒ දෙන්න බෑනේ මං බගේ පට්ට ෆෙට් එක යනවා ඈ අර හදලා තියනවා මගේ වර්ගේ මං අගේ ආටෝ උන්ද බැරිදවල් අපි බකරන්නෝල උන් වල ලන්නෝල ගොතවල සන්නෝල අපි එනව දැක ගම උන්ගේ උන් අඩන්නෝල කිපකිපකාගේ අත පයද කඩන්නෝල මගේ බර්ගම විතරයි නවතින්නේ කොමස් සෙල්ලම දිනලයි මං කර්මේ අත්විදලයි මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි මගේ බර්ගම අර ඒක මරු එයාර අර බද්ද මේ ෂේකි ෆෙට් එක විතරයි මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි ස්මෝකා අම්මා අඩෝ ඒක අප්වට මරු ඒ ලස්සන මගේ හර දෙන්න සිතලම ලුසිෆර් ස්වර්ගෙනු පිටදයි උඹ මට කැරිය වුණ තිබරයි පුතු විගර් පෙට තිරපයි මකරන්නේ අම්මට වගේ තින්න පයි අබ මර තරජන කරජන කරන්න අමරුයි මට කරදර මේ හයිප් කරලා තියෙනවා මචං එඩිට් එක නා නයිස් ආ හොත පරමනි දාගෙන ඉදිකොට දාන්න වසිදි මම ඩාගෙන කේන්දන පායට පිළි මට කරික් නෙමෙ ගැව්වට නායට පිටි මගේ මූණට වරන් අවසානය කිතිම පාලනේ කරන දෙපාලනේ නැති චාඩර් චරිත නම් දෙපාරකින් ඇති මට ඕන කැරියෝ මේක අහගෙන ඇති මේක අහගෙන කනේ ඇඟිලි ගහගෙන ඇති
අස්සනයියා ඒ කියන්න මචා මේ වැසිද්දිය කතාර කොඩ්ඩයි ඉර දම් මතාවදී පොන්න මේ ට්‍රැක්කේ ඇවට පස්ස වලට එන අමුතු භයංකාර ෆීල්ඩ් එකක් දැනෙනවා ඇති හරිද යහින පද්දේකට කියන්නේ මන්දන්න පට්ට අන්ඩර්ග්‍රවුන්ඩ් නෙමෙයි මොකක්ද පිස්සුවක් ඈ අර එන කෙලිම අර කමින්සුන් මචා කන්ටිනියු වෙනවා මම හිතන්නේ තාම මේක මොනවාරි ඇති ඉස්සරහට මේ කෙලිම මෙහෙම සිද්ධි හරිද ඒ ට්‍රැක් එක මචං මාර කියන පට්ට මාර නිකන් එන භයංකාර වයිබ් එකක් දැනෙනවනේ ඒක එඩිට් එකකින් මචං සුපිරියටම මේන්ටේන් කරලා දිනවා හරිද ඔයාලා හිතන්නේ ජස්ට් කට් දාලා නිකන් කැමරා මූවමන්ට් ලොකුවට නැති පොඩි පොයි අර මේක දාලා දීපු මාර ඉෆෙක්ට් එක ඉස්සර මම කියන්න ඒ ඉෆෙක්ට් නැතුව මේ වීඩියෝ නිකන් ප්ලේන් ලුක් එකට තිබ්බනම් ජස්ට් කට් ටිකක් ලස්සන නිකන් හොඳ ෆැන්සි මේ කලර් ග්‍රේඩ් එකක් කරලා එහෙම තිබ්බනම් මේකේ වයිබ් එක නෑ මචං කෙලින්ම අර ඩල් ලුක් එකක් දීලා කලර් ග්‍රේඩ් එක ලෝ සැචුරේට් කරලා අපිට අර දීලා තියෙන මේ කැමි හරි බලන්න මේ පේනවද ඔයාලට ඒ ටෝන් එක නිකන් බ්‍රවුන් එකට වයිබ් එක මොකද බලවෙච්ච ටෝන් එකක් එක්කනේ තියෙන්නේ මේ ඔක්කොම ෂොට් මචන් නිකන් අර සුපිරියට සුදු කරලා එහෙම සීන් එකක් නෙමෙයි ඒ ඔක්කොම ෂොට් යන නිකන් අර ඩාර්ක් වයිබ් එකේ ෂොට් ඒ කියන්නේ ට්‍රැක් එකට පර්ෆෙක්ට් මැච් කරලා තියෙනවා නයිස් ඈ සුපිරියඩේ නියමයි කියන්නේ නියමයි අපි ආයි බලමු දැන් වීඩියෝ පොඩ්ඩක් අඩුවේ කාතල්ලේ අර මම දැන් 3D ටෙක්ස්ට් එකක් නේ තියෙන්නේ ඒ අකුරින් හිම් පේනවා ඒක මම හිතන්නේ මොකක් හරි ඉෆෙක්ට් එකක් දාලා ඒක තමයි අර ටික පොඩ බ්ලෙන්ඩ් වේව් එකක් පිටිපස්සෙන් යන්නේ අර ලස්සනයි ඒක ඒක ඔක්කොම ස්ලෝ මොෂන් ටික යන්නේ. තාම ට්‍රැක් එක පටන් ගත්තේ නැන්ද ස්ලෝ මොෂන් ටික යනවා. ගතිය ඈ. ඔයාලට පේනවද මේකේ පොඩි යනවා නිකන් අර කීෆාගේ වටේ නිකන් ලයින් එකක් යන බලන්න අර. මේ බිල වෙලාවගේ පොඩි සීන් එකක් කියන්නේ මේක වෙන්නේ මම හිතන්නේ ෂොට් එක අපි අර මේ මොකද්ද ඔප්ටිකල් ෆ්ලෝ දානවනේ. ඒ කියන්නේ ස්පීඩ් එක අඩු කරාට පස්සේ එතනින් අපිට බුල ඔප්ටිකල් ෆ්ලෝ දාන්න. ඔප්ටිකල් ෆ්ලෝ දානවා කියන්නේ මචං ෂොට් එකේ මෝෂන් බ්ලර් එකක් ඇඩ් වෙනවා. සහ මාර ස්මූත් වෙනවා. ෂොට් එක නිකන් අර බටර් කෑල්ල වගේ ලයින් එකකට එනවා. ඔයාලා ඒක try කරලා බලන්න. ඒ කියන්නේ ෂොට් එකක් මොකක් ක්ලිප් එකක් අරගෙන මෝෂන් එකක් තියෙන එකක් වෙන්න ඕනි. ඒ ක්ලිප් එක අරගෙන දාලා ඒක අපි මේ ස්පීඩ් අඩු කරන එක කියලා ස්පීඩ් එක අඩු කරද්දි එතන තියෙනවා ටික් එකක් දාන්න ඔප්ටිකල් ෆ්ලෝ කියලා. අන්න ඒ ටික් එක දාලා එතකොට ස්පීඩ් එක 60 70ට අඩු කරාට පස්සේ ඔයාලට පේන්නේ මේ වගේ එන බටර් ස්මූත් එකක් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ඔප්ටිකල් ෆ්ලෝ එක ටික් එක නොදා දානට වඩා ස්මූත් ගතියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මම දන්න තරමට ඒකෙන් වෙන්නේ මචං කෙලින්ම මෝෂන් බ්ලර් එකක් ඇඩ් වෙන ෂොට් එකට. දැන් ඒක තමයි මේ මෙතනලා දිනවා. ඔයාලා බලනවා කීෆා එද්දී ඔයාලා බලන්න මෙන්න මෙතන. හරිද? ඔන්න කීෆා එනකොට ඔයාලා බලන්න කීෆාගේ මේ වටේ ඒරියා එකයි මේ අපේ මූස්ගේ අතයි පොඩ්ඩක් බලන්නකෝ සීන් එක. ඒක තමයි සීන් එක වෙන්නේ. හරිද? ආඩ ඔන්න බලන්න. මේ වෙනවා මෙතනත් ඉන්නවා කීෆා කෙනෙක්. මෙතනත් ඉන්නවා කීෆා මචං 4 පාරක් 5 පාරක් නෙමෙයි 10 පාරක් විතර මේ පැත්තේ මෙහෙට එනවා. දැක්කද? ඒ සීන් එක කරන්නේ මෙහෙම. හරිද? කෙලින්ම රොටෝස්කෝප් කරනවා කැරක්ටර් එක. හරිද? අපිට ඕනේ කරන කැරක්ටර් එක රොටෝස්කෝප් කරගන්නවා. ඉන්න පෙන්නන්න. මෙතන මේ මචං මෙන්න මේ විදිහට රොටෝස්කෝප් කරගන්නවා කීෆා. හරිද? කරලා ඒ ෂොට් එක තමයි මචං මේ ඔයාලට පේන්නේ යාවම තමයි මේ පැත්තෙන් ආයෙ එන්නේ. මම හිතන්නේ මේ අර එක දිගට එන එකට නම් මොකක් හරි ඉෆෙක්ට් එකක් දාලා වෙන්න ඕනේ. එහෙම නැත්තම් මෙනුවලි කරොත් එහෙම කරන්න මචං මේ ෂොට් එක මෙහෙමම තියෙද්දි මෙහි ඉඳන් අර මේ මෙනුවලි කරන්නේ මේක මම හිතන්නේ මෙනුවලි කරලා ඇත්තේ කියලා. රිපීටඩ්ලි කියන ඩුප්ලිකේට් ෂොට් එකක් කරන් මේ පැත්තෙන් මෙහෙට පොසිෂන් එක චේන්ජ් වෙන්න මෙහි ඉඳන් මෙහෙට වෙන්න හදලා තියෙන්නේ. හරිද? එහෙම නැත්තම් මේ එයා එක ඩුප්ලිකේට් එකක් කරන් ඒකට මොකක් හරි ඉෆෙක්ට් එකක් දාලා තියෙනවා. දාපු ඉෆෙක්ට් එක මම නම් දන්නේ නැහැ. සමහරට දාලා නම් ඔයාලත් මේ සජෙස්ට් කරන්න මෙහෙම වෙන්නත් පුළුවන් කියලා. හරිද? එහෙම ඉෆෙක්ට් එකක් මොකක් හරි තියෙනවනේ. පට්ට සුපිරි. කෙලිම රොටෝස්කෝප් කරලා තමයි කොහමද ඒක අරන් තියෙන්නේ. බලන්න හැටි මේ. අර එතන වෙන්නේ අර එතන ස්නෑක් ගහනවනේ චික් 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 ගාලා. ඒ අපි ස්ලෝ මොෂන් කරලා මේ දාමු. එතකොට ඔයාලට සීන් එක තේරෙයි. හරිද? එක අර එන හොඳට අහන්න. ඒ එක ෂොට් දෙකක් යන්නේ නේ. ෂොට් දෙකයි නේද යන්නේ? නෑ ෂොට් දෙකක් ඇතිනේ ස්විච් වෙනවා මං හිතන්නේ. ඒ කියන්නේ එකකින් එකට ස්විච් වෙන කොහම හරි කීෆාව 3 පාරක් විතර ඩුප්ලිකේට් වෙනවා. එකම ෂොට් එක කියන්නේ එකම මේ ටයිම්ලයින් එක යනවා. ඒක කට් කර තමයි ගානට කියන්නේ ෂොට් එකක් උඩින් දදා එහෙම තමයි හදලා තින්නේ. ඒ කියන්නේ අර ස්නේකට තමයි හදලා තින්නේ. ටික් 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 ගාලා හෙන්නේ. ආ එක පාරක් බලන්න. දැක්කා?
ආතල්ලේ වන්න මටු දෙපාරක් නොහිත පාරේ නිදි කරවන්න පුතොත් අද සුළං එන්නේ බද අම්මා ඒතන එකෝ මේ කියන්නේ නේද එකෝ ඉෆෙක්ට් එකක් දාලා තියෙන්නේ මචං මේ ෆ්ලෑෂි මේක කික් කරන බලන්න ෆ්ලෑෂ් එක යනවා අද සුළං එන්නේ බද අර වල පේනවද නේ මෝෂන් එකක් කියන්නේ මේ මේකට ඇත්ත කතා මම දන්න තරමට ට්‍රාන්සිෂන් තියෙනවා. ඒ ට්‍රාන්සිෂන් තියෙනවා සයි ඉෆෙක්ට් තියෙනවා සෑහෙන්න දැන්. එතකොට මේවා අමුතුවෙන් මෙනුලි හදන්න ඕනේ නැහැ. නැත්නම් සාමාන්‍ය එකෝ එක අරගෙන එකෝ එක ඩුප්ලිකේට් කර කර දාලා ඒකේ එකෝ එක සෙටින් හදලා එහෙම හදන්නත් පුළුවන් මේ ඉෆෙක්ට් එක. හරිද? දැන් එහෙම ඕනේ ඇත්ත කතාව කරේ මේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් උඩට දැම්ම එහෙම ගන්නත් පුළුවන්. හැබැයි අපේ එඩිටර් කොහොම කරාද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි කරලා තියෙනවා මචං පර්ෆෙක්ට් වැඩේ. එච්චරයි. දැනගෙන තොය වෙන වන්න මටු දෙපාරක් නොහිත පාරේ නිදි කරවන්න පුතොත් අද සුළං එන්නේ බද කුණටු හමන්නයි ඒ කුණටු වසෙල්ල මටම හමන්නයි ලියන්න ෆෝමෙන් අම්මට මේ කීව දෙපාරක් මම තැන් දෙකකින් ඉන්නවා ගියා. අම්මා ඒ අර ඒ අපි මෙටි පොඩ ස්ලෝ මෝෂන් කරලා පෙන්නන්න බෑ නැත්නම් ඔයාලට අයිඩියා එකක් එන්නේ ගොඩක් කියලාට. වසෙල්ල මටම හමන්නයි දැක්කද මේ කීෆාව තමයි මචං මෙහි ඉඳන් මෙහෙට එන්නේ. හරිද? ඔන්න බලන්න ආයේ. අර දැක්කද එහෙම සීන් නැත්තම් නිකන් රොටෝස්කෝප් කරපු එක ඒ ලේයර් එක. රොටෝස්කෝප් කරලා පස්සේ කීෆා විතරයි ඒ ලේයර් එකේ ඉන්නේ. දැන් මෙතන මචං මේම කීෆාව රොටෝස්කෝප් කරලා ගත්තට පස්සේ එයාගේ ඒ රොටෝස්කෝප් ලේයර් එකේ බෑග්ග්‍රවුන්ඩ් මුකුත් නැහැනේ. ඒකම තමයි මෙන්න මෙතන ඇවිල්ලා මේ බට් එන්නේ. ඒක අර ඔයාලට නිකන් ස්මූත් වෙලා පේන්නේ. මේකට මෝෂන් බ්ලර් එකක් ඇඩ් කරලා තියෙන්නේ. හරිද? ඒක තමයි ඩුක් ගාලා ඇවිල්ලා වැටෙනවා දැනෙන්නවත් නැත්. සෑහෙන්න මේ අර ෂේක් ඉෆෙක්ට් එක යූස් කරලා තියෙනවා. ඒ කියන්නේ බීට් එකට ඩිස් කරලා ෂේක් වෙන්නේ. ඒ කියන්නේ මැද්දෙන් කට් එකක් දාලා ෂේක් ඉෆෙක්ට් එකක් දානවා. එතකොට ගුග්ගල කැමරාව ෂේක් වෙනකොට ඒ අර ගතිය එනවා බේස් එකත් එක්ක. මෙතනත් එහෙම තමයි වෙලා තියෙන්නේ. අන්න ඔයාලට හොඳට පේනවා ඉතින් මෙන්න මෙතන මචං. හරිද? දැක්කද? මේ ලයින් අවුට්ලයින් එක පේනවා නේ රොටෝස්කෝප් එකේ. අම්මා ඒ කීව තමයි පිටිපස්සෙත් යඩෝ එක ක්වොලිටි හරි ඒ ෂොට් එකම ඉන්නේ මචං. ඒක නම් වෙන්නේ දැන් මේක තමයි ෂොට් එක මේන් ෂොට් එක. එතකොට ෆස්ට් ෆ්‍රේම් ටිකේ රොටෝස්කෝප් කරපු ලේ එක විතරයි යන්නේ. ඊට පස්සේ තමයි මෙතනට එයා උඩට එනවත් එක්ක තමයි මේ ෂොට් එක ඇපිය වෙන්නේ. තේරුණාද මේ තේරෙන්නේ නැති කෑලි ඇති. කොහොමත් බේසික් දන්න කෙනෙක්ට නම් ඇත්තට මං හිතන්නේ ඔය කියන දේවල් එක අප්‍රංශ වගේ ඇති. එතකොට බලාගෙන ඉන්න අහගෙන ඉන්න දන්නේ නැති දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි පොඩි වීඩියෝස් වලින් හරි මේක නිකන් බ්‍රේක් ඩවුන් කරන සීන් කරමු ඉස්සරහට. මේ channel එක නෙමෙයි අනිත් channel වල ඒව කරමු. හරිද? ලියන්න ෆෝමෙන් කිතුන ගමන්ම ඉන්නේ ගේමයි සල්ලි සැපයි බැලන්ස් කරන ගමන්මයි ආතල්ලේ අම්මා ඒ පිටි මාරු උන්ගේ අතපය හතර කඩන්න මූත් පාටා මගේ පාඩ මාරුවා එනර්ජි සුපිරි ඒ තව දෙයක් තියෙනවා එඩිටර් මචං ෂොට්ස් ටික ලස්සන මැනේජ් කරලා තියෙනවා. හරිද? ඒ කියන්නේ අර සින්දුවේ වයිබ් එක දැන් ෆ්ලෝ එක වෙනස් වෙන්නේ. එන හයිප් එක ගිහලා මෙතන අර මේකෙන් ඩර් සීන් එකත් එක්ක වෙනස් වෙනවනේ අර පොඩ්ඩක් බීට් එක. එතකොට ස්ලෝ මෝ ෂොට් ටික දාලා ලස්සනට ඒක ලයින් කරලා දිනවා නියමයි. විදලයි මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි මගේ වර්ගෙම විතරයි. ඒක මරු අඩෝ ෂේක් ඉෆෙක්ට් එක අර ඒකත් මරු. මිනිස්සු ආශ්‍රය කරන්නේ මැනලයි මගේ බලන්න සීන් කියලා දින පර්ෆෙක්ට් ආ ඔන්න බලන්න. මෙන්න මෙතන බලන්න ගාන්ට පර්ෆෙක්ට් මචං බීට් එකත් එක්කම අර ෂේක් ඉෆෙක්ට් එක ඇඩ් වෙන හැටි. අඩෝ ආතල් බා. එතනත් එන්න එක. එතනත් එන්න මචං අර බීට් එකට තමයි වෙනස් වෙන්නේ. මොළුව නම් තා. ඒක වයිබ් බං ඒක. දැක්කා ඒ ළඟ බේස් ටිකක් යනවනේ ඒකට තමයි අර ෂොට් එක මේ රිපීට් වෙවි වැදින්නේ ඒ ක්වොලිටි මගේ වර්ගෙම විතර ඉන්නේ බරන් අර ඔල කැරිය මුලට මුල බරෙන් අර ඔස කැරලි බෝඩරේ මම මඟ කරම් මගේ පදම් මරයි තොබේ පරම් ඒ වෙන්ද පැනේ මං වගේ එතන එන්නේ තරක තමයි. හරිද? එතන නම් බ්ලර් එකක් එක්ක තමයි රොටෝස්කෝප් ෂොට් එක තියෙන්නේ මම හිතන්නේ. නිකන් මම දැක්ක බ්ලර් සීන් එකෙන් තමයි ගියේ. බ්ලර් සීන් එකෙන් ගියේ. හරිද? දැක්කා? අර මේ ෂොට් මේ රොටෝස්කෝප් කරලා ටික මචං බ්ලර් කරලා තියෙන්නේ. හරිද? මොකක් හරි කැමරා බ්ලර් කරේ ගාෂන් බ්ලර් කරේ මොකක් හරි ඇඩ් කළේ ඒ බ්ලර් එක තමයි ඩිජිටල් කියලා ආගේ මේකට වැටෙන්නේ.
බගේ මං බගේ මගේ වර්ගේ මං අගේ ඒකත් එන්නේමයි මේ මුල ටිකොන්න බාන්න මේ ෂොට් එක මේ දින ඊළඟ ෂොට් එක මචං මේ මාස්ක් එක කියන අර අපි කවුද මූස්ස තමයි මාස්ක් කරලා අරගෙන තියෙන්නේ ඒක බ්ලර් කරලා තමයි මෙතන තියෙන්නේ මේ ෂොට් එකට උඩින් මේ තියෙන මේ ස්මෝකයි මූස්සින ෂොට් එක ඊට උඩින් ලේයර් එක තමයි මේ කියන්නේ හරිද මේ කියන්නේ එතකොට මේ මොකද රොටෝස්කෝප් කරුලේ ඒක බ්ලර් වෙලා තියෙන්නේ මුලදී අන්න බලන්න හරි ඒකත් එක්ක ඒක ස්විච් වෙනවා හරියටම කොහෙද දන්නවද ඒක දැක්ක ඒ අර ඉෆෙක්ට් එක ආවට පස්සේ මම ඒකත් එක්ක නොදැනීම කෙලින්ම මේ ෂොට් එකට මාරු වෙනවා. يعني මේක තමයි මේන් ෂොට් එක. ඊට පස්සේ උඩ යන ෂොට් එක ඒක. මුලින්ම රොටෝස්කෝප් එකක් යනවා. ඊට පස්සේ තමයි මේ ෂොට් එකට මාරු වෙන්නේ. ඒක ආතල් සා දැනෙන්නේ නැහැ. ඒ ෂොට් එක ට්‍රාන්සිෂන් වෙනවා මචං දැනෙන්නෙම නැහැ. පට්ට ක්වොලිටි කියන මම හිතන්නේ කැමරාවේ මූවමන්ට් එකත් එක්ක තමයි ඒක දැනෙන්නේ නැත්තේ අපිට. ඒක ස්ටඩි ෂොට් එකක් කරන දැනන ලෝයේ. වාන බේස් එකට ලස්සන ඉෆෙක්ට් එක කැමරා ෂේක් එක යනවා බේස් එකට ගන්නට ආතල්ලා මෙන්න මේක තමයි සෑන් එක කියමු හිතන්නේ මයික් ක්වොලිටි එකට දාන ඉෆෙක්ට් එක තමයි ආතල් ඒ දින කැමරා ෂේක් ඉෆෙක්ට් එකක් දාලා තින්නේ හරිද මේවා මචං මේක මේ මොකද ඉෆෙක්ට් එකක් තියෙනවා කැමරා ෂේක් අනිකින ඒ කැමරා ෂේක් ඉෆෙක්ට් පැක් තියෙනවා මචං අන්ලිමිටඩ් කැමරා ෂේක් එතකොට ස්මූත් එක පල්ස් ඔය සෙට් එකක් තියෙනවා මා ගාව තියෙන ඒ ටික මේ මම වෙලාවක ඔයාලට ෂෙයා කරන දවසක් ඒ ඔක්කොම දැන් ඒ දවස් ෂෙයා කරන්න නැහැ දැන් ෂෙයා කරන්න බෑවා සෑහෙන්න තියෙනවා මේ අපි නිකන් පොඩි ගෝල් එකක් මොකද මයිල්ස්ටෝන් එකක් සෙට් වෙච්ච දවසක ඒ ඔක්කොම ෂෙයා කරන්න ඒ ඉෆෙක්ට් එකේ තියෙනවා මචං ඔය කැමරා ෂේක් ගන්නට ගල මේ වෙන්නේ නැත්නම් මෙනුල් හදන්නත් පුළුවන් මෙනුල් හදන්න එක ගොඩක් විතර වෙලා යනවා ගොඩක් කට්ටිය ඉඳලා ඉෆෙක්ට් තමයි යූස් කරන්නේ කියන්නේ අපි හදපුවා තියෙනවා ඒක කරලා තියෙන්නේ කෙලින්ම ඇඩ්ජස්ට්මන්ට් ලේයර් කරන මොකක් හරි ලේයර් එකට මචං දාතයි පොසිෂන් එක ළඟ කියන්නේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් ඒ ආයතන ස්කේල් එක වැඩි කරනවා ඊට පස්සේ පොඩ්ඩක් උඩට ආයි වමට ඊළඟ ෆ්‍රේම් එක දකුණට ආයි වමට එහෙම ෆ්‍රේම් එකට පොඩ පොසිෂන් එක වෙනස් කරලා කී ෆ්‍රේම් ඇඩ් කරනවා ඒක තමයි අපි මේකක් මෙනුලේ හදමු වෙලාවක ඒත් ඔයාලට මේ සීන් එක තේරෙයි කමෙන්ට් එකක් දාන්න එම හදන්න ඕන නේද මෙතනත් එන්නේ ඒක තමයි බලන්න එකම ෂොට් එක දෙපැත්තලා ඒ දෙන්නේ එතන වෙන්නේ තරක තවන්න බලන්න මේ ස්මෝක් ආවා බෑග්ග්‍රවුන්ඩ් එක වෙනස් වුණා ට්‍රැක් එක නම් පාටවා එනර්ජි කනේ ඇඟිලි ගෑනවා අම්මට අවුඩු ෂොට් එක මාර ආතල්ලා මේ ට්‍රැක් එක න මාර ආතල් කියන මචං වෙන භයානක වයිබ් එකක් තියෙනවා ඔය ගෑන්ග්ස්ටර් සීන් එකක් තියෙනවා සුබිරි පදිරි කමිසුන්ගේ මේ ඊළඟ ට්‍රැක් එකක් දන්නේ නැත්නම් ටීස් කරන්නේ. අනේ මන්ද සුබිරි බුල්ඩ් ස්ටුඩියෝ පට්ට මචං එඩිට් එක සුබිරිටම කරලා තිනවා. සා මූස් කීවා ස්මෝකියෝ වැඩි සුබිරි ඔයාලගේ අමුතුන් කියන්නේ දැන් ඔයගොල්ලෝ මචං රැපර්ස්ලා වැඩි සුපිරි මේක මචං මං මේන්ලි ඕවරෝල් කියනවා නම් කතන්දරේ මං හිතන්නේ වැඩිපුරම යූස් කරලා තිබ්බේ කැමරා ෂේක් ඉෆෙක්ට් එක යූස් කරලා තිබ්බ සෑහෙන්න. එතකොට ෂේක් ඉෆෙක්ට් මචං සෑහෙන්න යූස් කරලා තිබ්බා. ට්‍රාන්සිෂන් වලට ෂේක් අර රෙකෝඩ් ෂේක් එහෙම යූස් කරලා තිබ්බා. සහ ෆ්ලෑෂ් ඉෆෙක්ට්ස් යූස් කරලා තිබ්බා. රොටෝස්කෝප් එකෙන් ආෆ්ටර් ඉෆෙක්ට් දාලා සෑහෙන මෙච්චක් ගාලා තිබ්බා. සුපිරි. වැඩේ නියමයි. ඒ කියන්නේ අර ට්‍රැක් එකට ඕනි කරන එනර්ජිය මචං විෂුවල් එකෙන් සුපිරියටම දීලා තියෙනවා. සහ කලර් ග්‍රේඩ් එකත් පට්ට ආදලා එකෙන් වෙනස් වයිබ් එකක් තියෙන්නේ. වැඩේ ලස්සනයි. එච්චර කියන්න තියෙන්නේ මේ සබ්ස්ක්‍රයිබ් කරන්න එන අපේ මූස්ස එතකොට කීෆව ස්මෝකියෝ හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න ලින්ක්ස් දාලා තිබල්ලා. thank you so much මේ වීඩියෝ එක බලුවට එන. හරිද? ජය වේවා.